Honorable Shanakian Rasamanikam, you have 8 minutes. Thank you, Honorable Deputy Speaker. අත වශයෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරගෙන යන මේ පරීක්ෂණ පිළිබඳව මම ඇත්තටම ආණ්ඩුවට සුබ පතනවා. මොකද විපක්ෂයේ ඉන්න අපි മന്ത്രിවරුත් පිළිගන්න ඕනේ 2020 ආණ්ඩුවේදී අපි මේ පිළිබඳව කොච්චර මේ පාර්ලිමේන්තුවේ බෙරිහන් දීලා කෑ ගැහුවත් ඒ ආණ්ඩුවේදී මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු වුණෙත් නැහැ, සිදු වෙන බව පෙනුනෙත් නැහැ. ඒක නිසා පක්ෂපාත ભેදකින් තොරව මේ අවස්ථාවේදී ආණ්ඩුව මේ පරීක්ෂණ පිළිබඳව මම අත් වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ රට තුළ සුරේෂ් සලේ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනීද? ඒක වෙන්නේ නැති කාරණයක් කියලා විශ්වාසයක් තිබ්බ තැනක ඒ අත්අඩංගුව කරලා අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරගෙන යෑම පිළිබඳව සත්‍ය වශයෙන්ම මගේ ප්‍රසාදය පළ කරනවා. අපි මේ පරීක්ෂාවට අපගේ දෙන්න පුළුවන් උපරිම සහයෝගය පහුගිය කාලේ දීලා තියෙනවා. මින් ඉදිරියටත් ලබා දෙනවා කියන කියන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දවස්වල මාතෘකාව තමයි මේ පාස්කුරු ප්‍රහාරය පිළිබඳව ලියපු පොත. මම ගරු ඇමතිතුමාත් ඉන්න නිසා ඇමතිතුමාගේ අවධානයට කියන්නම්, යොමු කරන්නම්. 2021 22 කාලයේදී මේ වගේම පොතක් පිල්ලයන් ලිව්වා. ඒ පිල්ලයන් ලිව්වේ පොත වේට්ටේ කියන නමෙන් දෙමළෙන් ලිව්වේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ඉන්න ඕන පුද්ගලයෙක් දන්නවා පිල්ලයන්ට පොතක් ලියන්න පුළුවන් තත්ත්වේ මිනිස්සෙක්ද නැද්ද කියලා. ඒතර මේ පොත ලිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම වගකීමෙන් කියන්නේ රොහාන් ගුණරත්න කියන පුද්ගලයා. මේ රොහාන් ගුණරත්න කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාලා ඕන කෙනෙක් Google කරලා බලන්න පුළුවන්. මෙතුමාගේ තියෙනවා, එතුමා Professor of Security Studies at a Technological University. මම නම් දන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, security studies කොහොමද ටෙක්නොලොජි යුනිවර්සිටි එක උගන්වන්නේ කියලා. මේ පිළිබඳව ගරු අමතිතුමනි, ඔබතුමා ඕනනම් විශේෂ ඔබතුමාගේ යටතේ ඔබතුමා විශේෂ කමිටුවක් නැත්නම් විශේෂ පරීක්ෂණයක් කරන්න, ඒ පිල්ලයන්ට ඒ පොත ලියන්න ඒ රොහාන් ගුණරත්නයේ තොරතුරු ලබා දුන්න පුද්ගලයා මම ඔබ වෙතට යොමු කරන්නම්. එතුමාගෙන් තොරතුරු ටික අරගෙන මෙහා පොත ලියනවා, ඒක පිල්ලයන් එලි දක්වනවා. ඉතින් දැන් මේ අලුත් පොතක් ගම්මන්පිල මන්ත්‍රීතුමා ලියලා තියෙනවා කියන්නේ මම මේ පොත කියුවෙත් නැහැ, කියවන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපිට පැහැදිලි සැකයක් තියෙනවා ඒ පොත පිළිබඳවත් මෙන්න මෙවන් පුද්ගලයා තමයි දෙන්නේ. දැන් මේකේ වැදගත්ම කාරණේ තමයි ගරු අමාත්‍යතුමනි, මේ රොහාන් ගුණරත්න කියන පුද්ගලයා මං හිතන්නේ දැන් පාස්පෝර්ට් ඔෆිස් එකේ හැපැත්තේ පොලිසිය හෙඩ් ඔෆිස් එක එතන බිල්ඩිමේ තමයි 7 වෙනි තට්ටුවට මේ පොත පිළිබඳ පිල්ලයන් ලියපු පොතේ කරුණු කාරණා ටික මෙතුමාට ලබා දෙන්න ඒ පුද්ගලයාව එතනට එක්කන් ගියේ. ත්‍රිපොලි ප්ලටූන් එකත් එක්ක සම්බන්ධ ඉස්ලාමික් සෙන්ටර් එක්ක සම්බන්ධ ඕටමාවඩි ප්‍රදේශයේ කලිල් නැමැති පුද්ගලයා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙරත් අපි කියලා තියෙනවා කලිල්, පොලිස් ෆයිස්, ඒ වගේම සමඩ් කියලා පුද්ගලයා 2009න් පස්සේ ඔය ඒරාවුර් ප්‍රදේශයේ බාරව හිටිය ඉස්මායිල් ඉසාක් කියන පුද්ගලයා. මේ කලිල් කියන පුද්ගලයා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015යි 18යි කාලය ඇතුලේ පිල්ලයන් සමග එකට සිරගත වෙලා හිටියේ. ඒකෙදී මේ කාරණේ මෙතන මම මේ කාරණා කියන්නේ ගරු අමාත්‍යතුමනි, ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා හරියට කරන්න ඕනේ කියලා උනන්දුනත් පොලිසියේ ඉන්න සිළු දෙනාටම මම සහතික දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට පැහැදිලි සැකයක් තියෙනවා පොලිසිය ඇතුලේ ඉන්න යම් කණ්ඩායම් මෙම පරීක්ෂණ නොමග යවන්න, නැත්නම් මේ අදටත් මෙම පරීක්ෂණ වැරදි මාවතේ යවන්න අදටත් උත්සාහයක් කරනවා කියන්නේ. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මීට පෙර පාර්ලිමේන්තුවේදී එක පුද්ගලයෙක්ගේ නමක්, මේ විශේෂයෙන්ම මේ ඉස්මායිල් ඉසාක් කියන පුද්ගලයා පිළිබඳ පාර්ලිමේන්තුව තුළ මම සභාගත කරපු ඩොකියුමන්ට් වල තියෙනවා. දැන් මේ වෙනකොට මේ පුද්ගලයා සැප්තැම්බර් මාසේ 4 වෙනිදා 2025 වෙනිදා ලංකාවෙන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔහු ලංකාවේ ඉඳන් දමාම් කියන ප්‍රදේශයේ සෞදි අරාබියාවට ගිහිල්ලා තියෙන්නේ. ඒක පැනලා ගිහිල්ලා ඉවරයි. අපි සාක්ෂි නැත්නම් අපි කරුණු ඉදිරිපත් කරනවා. මම වගකීමෙන් කියන්නේ පොලිසිය සියලු දෙනාම නෙවෙයි, සමහර නිලධාරීන්. මේ පුද්ගලයා රටෙන් මේ වෙනකොට පැනලා කියලා තියෙනවා. මම මේ සභාවට සභාගත කරා මොහුට විරුද්ධව මොහු කරා කියලා කියන චෝදනා පිළිබඳව මරණ ශරියා නීතිය වෙනුවෙන් මේගොල්ලන් සමහර අය පොලියට මුදල් දුන්නා. ඒ වගේ බොරු දේවල් දාලා ඔවුන්ට අනවශ්‍ය බුද්ධ්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ට අනවශ්‍ය පුද්ගලයින් මොහු ඝාතනයට සම්බන්ධ වුණා කියලා කිව්වා. දැන් මේ වෙනකොට ඔහු රටෙන් පැනලා ගිහිල්ලා තියෙනවා ගෞරව ඇමතුමනි. ඒ වගේම තමයි මේ කාරණාව පිළිබඳ කියනකොට තව කාරණයක් වෙනවා. මම ඔබතුමාගෙන් කතා කරනකොට කවුද නම කියලා ඇහුවේ. මං ගාව තියෙනවා මගේ අතේ ලියුමක්, ආදම් ලේවේ මුහම්මද් රමීස්. ඒ පුද්ගලයාගේ ලියුම මං ගාව තියෙනවා. මේ ලියුම මේ පිළිබඳ පරීක්ෂා 2026යි 3යි 12 තමයි මේ පිළිබඳ මේ පැමිණිල්ල යවලා තියෙන්නේ. ජනාධිපතිතුමාට යවලා තියෙන්නේ. මේකේ පිටපත් යවලා තියෙනවා විශාල ගණන්. මෙතුමා මේකේද කියන්නේ
මේ කාරණා පිළිබඳව ඉතා වැදගත්. ඔබතුමා කිව්වා 2017 කාලයේදී සභා මේ සාක්ෂි නොමග යවුවා කියලා. ඒක ඇත්ත. මොකද මේ රමීස් කියන පුද්ගලයා ලියන ලියුමක් රමීස් කියන පුද්ගලයාගේ සහෝදරයා ආදම් ලෙබ්බේ මොහමඩ් රියාස්. මේ ඉන්නේ ආදම් ලෙබ්බේ මොහමඩ් රියාස් ගරු අමාත්‍යතුමනි. ආදම් ලෙබ්බේ මොහමඩ් රියාස් කෝවිල්කුලම් ප්‍රදේශයේදී 2018/4/21 දින වතුර ගිලවලා මරන්නේ මේ හමුදා බුද්ධ්‍යංශ නිලධාරියෙක්. මේගොල්ලම මරන්නේ මේ පිළිබඳව පරීක්ෂා කරන්න. එතුමාගේ සහෝදරයා දැන් මේ වෙනකොට ලියුමක් ලියනවා. මේ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලලා. මොකද්ද මේ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලන්නේ? එතුමාගේ පැමිණිල්ල තියෙනවා මෙතුමා මේ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ නැගෙනහිර පළාතේ එවකට ඒ පළාතේ බාරව හිටියේ මං හිතන්නේ රමේෂ් කියලා CEO රමේෂ් බුද්ධ්‍යංශ මේ CEO රමේෂ් පසු කාලිනව යහපාලන ආණ්ඩුව සමයේ මොහු අත්අඩංගුවට පත් වෙනවා. මොහු ගෝඨාභය ආණ්ඩුවේදී ආපහු නිදහස් වෙනවා. මොහු ඩිෆෙන්ස් මිනිස්ටර් එකට යනවා. මොහු බොදුවල සේනා කාර්යාලයේදී මහනුවරත් ඉඳලා තියෙනවා. එතකොට මේ ඔක්කොම සම්බන්ධ පුද්ගලයා මේ රමේෂ් කියන පුද්ගලයා මම මේ නිලධාරීන්ගේ නම් වැඩි කියන්නේ නැහැ. මින් ඉදිරියට මේ නිලධාරීන්වත් මතක තියාගන්න. පොලිසිය සහ හමුදාවේ බුද්ධ්‍යංශ නිලධාරීන් අපි ඔබතුමාලගේ නම් මේ පාර්ලිමේන්තුවේ ඡායාරූප සමග කියන තත්ත්වෙට ගේන්න එපා. මේ Honorable Chanakya Rasamanikam, you have 2 more minutes. Give me a couple of extra minutes, honorable deputy. It's an important matter. ඒ වගේම තමයි මේ ඉන්නේ ගරු නියෝජ්‍ය කතානායක. I don't have any minutes. Okay, sir. මේ ඉන්නේ MSS මුබාරක්. Speak within your Okay. මේ පුද්ගලයාව 10/3/2018 මෙහුව ඝාතනය කරනවා. මොහු කවුද? සහරාන් හෂීම්. මෙහු තමයි මේ සපත්තු ව්‍යාපාරයක් ආත්මංකුරි කරන මොහු කෙමිකල් සම්බන්ධ ව්‍යාපාරයක් මොහුට ඉම්පෝර්ට් කරන්න තිබ්බ මොහුවත් ඝාතනය කරනවා. මේවා කවුද කරන්න කියලා බලන්න. මේ ඉන්නේ පළනි වාප්පා කියන පුද්ගලයා. මේ පුද්ගලයාව ඝාතනය කරනවා 8/6/2018. ඇයි? රවුෆ් මෞලවිගේ පල්ලියට සහරාන් හෂීම් ඒ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ගැටුමක් ඇති වෙනවා. සහරාන් හෂීම් තමයි ඒ සම්බන්ධ කියලා මොහු සාක්ෂි දෙනවා. මොහුව ඝාතනය කරනවා. එතන වෙඩි ටේප් එකේ ඒ බුලට් එකේ කේසින් එකවත් හොයාගන්න බෑ. ඉතින් ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව මේ වෙනකොටත් සමහර පොලිසිය ඇතුලේ මම කියන්නේ සමහර සාක්ෂිකරුවන් ගිහිල්ලා සීනියර් ඩීఐජි මහත්තයා හම්බුනාම පහළ නිලධාරීන් එකට තරහයි. මේක නොමග යවනවා. ගරු අමතුතුමනි මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මොකද නැත්තම් මේ ඔබතුමාලා කොච්චර හොඳට පරීක්ෂා කරත් අවසානයේ නඩුවට යනකොට ඒ සාක්ෂි දෙන්නේ නඩුව කරන්නේ ඒ නඩුවට කරුණු වාර්තා කරන්නේ පොලිසියෙන්. මේකට හරියට කරුණු වාර්තා කරේ නැත්තම් කරුණු විනාශ කරොත් එහෙම කරුණු අහක් කරොත් එහෙම හරියට කරේ නැත්තම් මේක නඩුවකට ගියාම එතනින් එහාට ඒ නඩුව ගෙනියන්න බැරි තත්ත්වෙට එනවා. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි තව ගොඩක් කාරණා තියන්න. අවසන් කාරණාව කියන්නම්. සාරා ජැස්මින්ගේ අම්මා මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා 3 වන වරට එයාගෙන් DNA පරීක්ෂණයක් කරේ නැහැ කියලා. ඒතකොට DNA 3ක් කරා නම් 3 වෙනි DNA එක කාගෙන් DNA එකක් අරන්ද එයාගේ පරීක්ෂණය කරේ. පහුගිය සති දෙකකට කලින් සාරා ජැස්මින්ගේ ගෙදර පොලිසියෙන් ගිහිල්ලා කියනවා ඔයාගේ දුව මැරෙනකොට මාස 2ක් ගැබණි වෙලා හිටියේ. එයාව වල දැම්මේ හමුදාවෙන් කියලා පොලිසිය නිලධාරීන් කියන්නේ. ඇමතුමා කිව්වා අපිට මේ සභාව තුළ DNA සාරා ජැස්මින් ජීවිත මතර ඉන්නවා කියලා. මම දන්නවා ඇමතුමාට සියලු කාරණා කියන්න බෑ. සාරා ජැස්මින්ගේ මවට පොලිසියෙන් කියනවා දැන් Honorable Chanakya, I'm winding up, sir. සාරා ජැස්මින්ගේ අම්මට දැන් කියලා ඒක නිසා තමයි කියන්නේ පැහැදිලි සැකයක් යම් නිලධාරීන් මේක නොමග යවන්න උත්සාහ කරනවා කියලා පැහැදිලි සැකයක් තියෙනවා. අවසාන